අඩේපුවක් නැද්ද? තියෙනවා හුත්තික පුතෝ තියෙනවා. අඩේපුවක් නැද්ද? තියෙනවා පගේ අම්මා තොපේ අර මහේකාගෙන් ඉල්ලගනින් අර ඉන්නේ බෙරවාය දන්නවත් තොපි. කොහෙද බෙරවායක් ඉන්නේ? තොපේ බෙරවායෙක් ඉන්නේ. කොහෙද ඉන්නේ? තොපේ මහේකා බෙරවායනේ යකෝ මේ බදුල් ඉන්නේ මහේකා බෙරවාය දන්නේ නැද්ද තොපි? කොහේ මොකද? මහේකා බෙරවාය. හෙලෝ. චාමරසන්ත. එමෙතුමාද? මෙතුමා මම සිවිල් සමාජිකයෙකුයි ශාන්ගණේ වල කතා කරන්නේ. එහෙනම් එමෙතුමා ඉතින් මොකද මේ දවස්වල දේශපාලන වැඩ කටයුතු? දේශපාලන වැඩ කටයුතු තාම දේශපාලනයක් කරන්නේ නැහැ. ඉතින් ඔය අපේ ගම්වල මෙල්ලා අපේ වැඩ ටික කරනවා ගම්වල තියෙන වැඩ ටික තමයි කරන්නේ. ඔව් හැම මන්ත්‍රී කෙනෙක්ගෙන් ඇමති කෙනෙක්ගෙන්ම අපි ප්‍රශ්නයක් කතා කරලා අහනවා මේ එමෙතුමා තමයි මේ ඔබතුමාගෙන් අහන්න කැමති ලංකාවේ පළවෙනි ජනාධිපතිවරයා කවුද එමෙතුමා? ලංකාවේ පළවෙනි ජනාධිපති නම් ඉතින් ජේ.ආර්. ජයවර්ධනනේ. ඔව් අගමැතිනේ ජනාධිපති 72 මේ නිල නොලත් සිටියා. ඔය ආන්නේ විධායක ජනාධිපතිද? විධායක ජනාධිපති නැත්නම් ජේ.ආර්. ජයවර්ධනනේ. ඔව් ඊට ඉස්සල්ලා ඉතින් මන්ටි ගෝපාලෝ කියලා ජනාධිපති නිල නොලත් ජනාධිපති කෙනෙක්නේ. ඔව් අග්‍රාමාත්‍යවරයා කවුද එමෙතුමා? ඩී.එස්. සේනානායකනේ. හරි එමෙතුමා මේ නෑ ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා බහ කරන විදිහට මම අපි හිතුවේ ඒ ටිකවත් දන්නේ නැතුව ඇති කියලා එකයි. ආයක බොහොම හොඳයි. ඔයා දන්නේ නැති නම් අහගන්න. තව තියෙනවා නම් ආන්නකො මොකක් හරි. මේ මොකද එමෙතුමා? පාර්ලිමේන්තුවේ කතා කරන විදිහට දන්නේ නැත්නම් මම ඔයා ඒ විදිහට අහන්න ඔයා කවුද ඔය? එවිල සමාජයක මිනිහ පාර්ලිමේන්තුවේ කතා කරන ටික දන්නේ නැහැ. ඔය තමුගේ අහන ඕන ප්‍රශ්නයක් අහනවා කොතමද? පාර්ලිමේ කතා කියන්නේ දෝ හුත්තික පුතා. මොකද්ද එතුමා? අපි නම් මේ විදිහටම දාන්නම් මේක රෙකෝඩ් එක. ඔය මේ මහජන නියෝජිතේ නේද ඔබතුමා? ඔය විදිහටම රෙකෝඩ් එක දාන්නකෝ. ඔව් මහජන නියෝජිතෙක් නේද? පුවක් කඩ ඉඳලා පාර්ලිමේන්තුවේ කියපු මිනිහෙක් නේ. ඔය උත්තර දෙක හරියද දැන් මන් දීපු උත්තර දෙක හරියද? දැන් පුවක් කඩ ඉඳලා පාර්ලිමේන්තුවේ කියපු මිනිහෙක් නේ. ඔව් ඒක හරි. උඹේ අම්මගේ හොරමිනියා හුත්තික පුතා දාපිය හුත්තික පුතා ඒ විදිහටම කැරි බල්ලා. ඔගේ අම්මගේ කඩන්නවල හුත්තික කොල්ලා. ඒවත් කරලා තියෙනවා. තෝගේ මිනිස්සු හුත්තික පුතාලා රෙකෝඩ් දැම්ම කියලා තෝ රෙකෝඩ් වලට බයනක් කැරි වේදික පුතා. මොකද? තෝගේ ජාතකේ හොඳ නැති හුත්තික පුතා. තෝගේ අම්මට බල්ලෝ දෙහිතු වෙසික පුතා. කවුරුලා වගේ උන්ට ආය පාර්ලිමේන්තුවේ යන්න බෑ. උඹේ අම්මා යන මිනිස්සු කියන්නේ තෝගේ පුකේ අරලා කැරි වේදික පුතා තෝ වරක හුත්තික පුතා බදුල්ලට අම ගන්න. බදුල්ලේ කවුද ඉන්නේ වාට? ඉන්නවද කවුරුන්ට එන්න කියන්නකෝ ඉන්නවද කියලා බලන්න. අනේ හුත්තික පුතා තෝ වරෙන් පකා දැන් වර හුත්තික මහමෙතුනේ. තෝගේ අම්මගේ හුත්තික පුතා කාටද හුත්ත උර දාන්නේ? උරනේ තෝගේ අම්මගේ අම්මට කෙලවනවා තෝ හිටියා හුත්තික කළා. අර මේ මොහොතේ හාමුදුරුවෝ නම නේද සුරියන්නේ වාට? හුත්තික පුතා මම මොහොතේ දන්නේ පකා මම තාත්තලාලා නෑ අම්මගේ උත්තර නම් ධම්ම කියලා කොහේ වඩේ තිබුණාද මිනි තෝකල දිනවද මම නාලච්චයක් ආවිලා වඩේ තික්කනේද කාලයක් කොච්චි බල උත්තික පුතා යන්දම්මට අඩේපුවක් නැද්ද? තියෙනවා හුත්තික පුතෝ තියෙනවා. අඩේපුවක් නැද්ද? තියෙනවා පගේ අම්මා තොපේ අර මහේකාගෙන් ඉල්ලගනින් අර ඉන්නේ බෙරවාය දන්නවත් තොපි. කොහෙද බෙරවායක් ඉන්නේ? තොපේ බෙරවායෙක් ඉන්නේ. කොහෙද ඉන්නේ? තොපේ මහේකා බෙරවායනේ යකෝ මේ බදුල් ඉන්නේ මහේකා බෙරවාය දන්නේ නැද්ද තොපි? කොහේ මොකද? මහේකා බෙරවාය මේකේ ඉන්නේ බෙරවාය. උඹට අම්මා ඉන්නේ නැස්නේ. තොපි බෙරවාය. පාර්ලිමේන්තුවේ 99 ගේ නැත්තම් ආයේ පුවක් කඩ කර තමයි ඉන්න වෙන්නේ. තොපි බෙරවායන්ට 99 පාර්ලිමේන්තුවට ගියේ නැත්තම් පුවක් කඩේ තමයි ආයේ. තොපේ මහේකා කවුද කියලා 99 නැත්තම් වැඩේ පුවක් තමයි. ස්කූල් බෑග් කොරකම් කරලා ගුරුවරු දනගස්සලා පොලිසියට ගිහලා සද්ද දාපු එකේ පැමිණිල්ල එනවා. පොලිසියට ගිහලා පැමිණිල්ල දාලා පොලිසියට ගිහලා සද්ද දාපු එකේ පැමිණිල්ල එනවා. ලෑස්ති වෙලා ඉන්නාට කිල්ස් බෑග් එකේ ලෑස්ති කරගෙන පැමිණිල්ල පිටපත් අරගෙන තෝ බම්බු ලෑස්ති වෙලා ඉන්න රනිල්ගේ ලොල්ල අරගෙන ඩීතිය දාපු විදිය ලෑස්ති වෙලා ඉන්න පුවක් බඩා
ගණේ කොටිය ලෑස්තිලා ඉන්න. අල්ලගත්තා මං ආයේ පාර්ලිමේන්තුවට දෙන්න. අනේ උඹ මොන අපතේ දෙයක් උඹට පුළුවන් ද ආණ්ඩු පෙරලන්න? උඹට පුළුවන් ද මේ ආණ්ඩු පෙරලන්න? උඹට පුළුවන් ද මේ ආණ්ඩු පෙරලන්න? උඹට පුළුවන් ද ආණ්ඩු පෙරලන්න? උඹ අපේ ගෙදර ආවද බා? උඹ අපේ ගෙදර ආවද? ගණේ කොටිය පරමල්ලි රාමිකාරයක්. උඹ අපේ ගෙදර ආවද? ගණේ කොටිය පුළුවන් නම් හෙට ඇවිල්ලා බලන්න බා. හෙට එනවද? කවුද කියලා? හෙට එනවද අපේ ගෙදර? ගණේ කොටිය අර ගෑනුන්ගේ ඉතින් හෙට එනවද අපේ ගෙදර? හෙට එනවද අපේ ගෙදර? මේ පාර්ලිමේන්තුව ඔය බඩ වගේම කොන්දක් තියෙනවා නම් හෙට එන්න පුළුවන්ද? ඊට පස්සේ දියතලාවේ දැන් පොලිසියට දියතලාවෙන් උඹ වෙනවා ඊට පස්සේ ගණේ කොටිය ඒ ඔයාගේ OIC යාළුවාද? ඒ ඔයාගේ යාළුවාද OIC? මේ ගණේ කොටිය දියතලාවේ OIC වගේ යාළුවාද? ගණේ කොටිය හරි ගණේ කොටිය උඹ හිටපන් පුතේ. ඇයි මොකද? උඹගේ රාජ්‍යද? උඹට උඹ මේ ජීවිතේ මේ අංගනේ තියෙන එක තමයි මගේ වැඩේ. එහෙමද? පාර්ලිමේන්තුව පටන් ගත්ත ගමන් ආහා උඹට VI දිගටම දෙන්නේ උඹට උඹ ඔව්නේ. කරපුවා දූතනේ කරපුවා මට මිනිස්සු දැන් පිටින් පිට කියනවා ගණේ කොට කියනකොට කියනවා. අර වැලිමඩ ගෑනුත් කියනවා නේද? අර ටීචර් නේද? ටීචර්ගේ මිනිහක් ගියා කමුසින්ද ඔය? ගෑනුන්ගේ ටීචර්ගේ මිනිහක් ගියා උඹ හින්දා. ගෑනුන්ගේ මට මහරණිද මේ ගෑනුන්ගේ හොර අර වැලිමඩ ටීචර් නේද? මේක අර දියතලාවේ මේකගේ අම්මා තාත්තා ඉන්නේ ධනමල් විල මේක තනමල් වලට ආවා කියලා පාර්ලිමේන්තුවේ තප්පුලේ උඹට එළියට ඇවිල්ලා කියන්න බෑ ඒක. බඩ වගේම කොන්දක් තියෙනවා නම් තනමල් දෙන්න පුළුවන්ද? ධනමල් විල කොල්ලොත් මට දැන් බඩ වගේම කොන්ද තියෙනවා නම් පාර්ලිමේන්තු මේක එන්න පුළුවන් ගෙදෙට්ට ආන දෙන්න නෙවෙයි බම් උත්තර දෙන්න මු තප්පුල නෝ ඉඳගෙන. නැත්තම් චාමර නෙවෙයි තෝ හිටියේ. තෝ චාමර නෙවෙයි තෝ පුවක් බඩ. උඹ නියමයට ඇතුලේ හිටියා නේද මල්ලි මගේ පරිප්පුවෙන්. කොහෙද බං උඹ හිටපු විදිය කියනවා මිනිස්සු. උඹ ඒක ඇතුළට ගිහලා මිනිස්සුගෙන් අහනවලු ඔයා මොකටද ආවේ මෙයා මොකටද ආවේ අරයා මොකටද ආවේ කියලා. ගණේකට නියම පරිප්පු කෑවා උඹ ආවේ. උඹනේ බං අවුරු බදුල්ලේ බන්දනාගාරේ බස් එක නවත්තලා යනකොට තේ බොන්න නැවතුවලු කිව්වලු බස් එක. තේ බොන්න නවත්තන්න කිව්වලු බස් එක. බස් එක තේ බොන්න නවත්තන්න කියලා බස් එකේ හෝටලේ ගිහලා ගාවට ගිහලා කාම ගන්න ඕනේ කොළේ. ඊට පස්සේ බන්දනාගාරේ නිලධාරී කොළු එහෙම බෑ නවත්තන්න. එහෙනම් මට කන්න ඕනේ නැහැ කිව්වලු. ඒ වගේ අපතේක්නේ තෝ වැදගත් මිනිහෙක්ද? තෝ වැදගත් මිනිහෙක්ද? ගුරුවරු දන ගස්සලා ස්කූල් බෑග් වලින් හොරා කාලා මේක 7:10:58 ඉඳලා 52. hello good morning voice good morning දියතලා OIC මහත්තයාද? ඔව් ඔබතුමාට දැන් ගත්ත නේද චාමර සම්පත් කෝල් එක? කොහමද ගත්තා? ඔව් ඔබ ඒ චාමර සම්පත් මට කතා කරලා කියනවා දියතලාවේ මාව හොයනවා කියලා. මාව මොකටද දියතලාවේ හොයන්නේ? ඔයා හොයනවා. ඒ මොකටද? ඔක්කොම හොයලා ඉවරයි. හරිද? ඔව්. දැන් මට මේ ෆෝන් වලින් ඔන්න ඒක මම අධිකරණ ප්‍රාර්ථකෙන් ගන්නවා. එච්චර.